මේ දවස්වල TikTok එකේ හරියට ෂෝමනි ගැන කතා වෙනවා. ඔව් ඒක හොඳයි. හොඳ දෙයක්. ඇත්තටම මේ ෂෝමනි වලින් අපිට සපෝට් එකක් දෙන්න පුළුවන් නම්. හැබැයි ওই ෂෝමනි එක ප්‍රසිද්ධිය කරන්න ඕන දෙයක් නෙමෙයි. ඒක හරි භයානක දෙයක්. මොකද මේ ඔය එම්බසිස් හයි කමිෂන්ස් වල මිනිස්සු අපේ වීඩියෝස් බලන්න තියන්නේ නැහනේ. ඒගොල්ලෝ අනිවාර්යයෙන්ම මේ මාකට් එක ගැන සර්ච් කරගෙන ඉන්නේ. මොකද්ද මේ ඇත්තටම මේකේ යන ස්ටුඩන්ට්ස්ලා ජෙනුයින්ද නැද්ද කියන එක බලාගෙන ඉන්න කට්ටියක් ඒගොල්ලන්. එතකොට මේ ඔයගොල්ලන් හිතන්න එපා සිංහලෙන් කතා කරයි කියලා ඒගොල්ලන්ට තේරෙන්නේ නැහැ කියන එක. අද තාක්ෂණය ගොඩක් දියුණුයි. ඉතින් ඔක AI වලින් මේ ජෙනරේට් වුණාම අනිවාර්යයෙන්ම ඔක කැප්චර් කරගන්නවා. ඊට පස්සේ දැනගන්නවා හරි මේගලන්ට මේ සල්ලි දෙන්නේ මේ ජාති කට්ටිය. මේක වෙනම ඔෆිසර්ස් දාගෙනත් කරනවා. ඇඩ්වර්ටයිස් කරගෙනත් කරනවා. හරි. එහෙනම් ලංකාවත් ඊට පස්සේ විශ්වාස කරන්න බැරි රටක් වෙනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? ඔන්න අපිට යන්න තියෙන ළමයි ටිකට තවා ගන්න බෑ ලංකාව බෑන් කරගන්න. ඉතින් ওই වැඩේ කරන්න එපා. මට ඔය ආයතන වලින් කියන්නේ ඔක හොඳයි. ඔයගලන්ට දන්නවනේ අපි Google එකේ සර්ච් කරාම ඒජන්සිස් ඕන තරම් තියෙනවා. ස්ටඩි රිපෝට් කම්පැනිස් තියෙනවා. ඒගොල්ලන්ට පුද්ගලිකව කතා කරන්න මචං මෙන්න මෙහෙම දෙයක් කරන්නේ අපි. ඉතින් අපිට මේ වැඩේ කරලා දෙන්න පුළුවන් කියන එක. හරිද? ඔක ඇඩ්වර්ටයිස් කරලා කරන දෙයක් නෙමෙයි. ඒක සාර්ථක නෑ. අනිත් එක ඒ වගේම මට ළමයිටත් කියන්න තියෙන්නේ ළමයි මේ වගේ තැන් වලින් කරනකොට ටිකක් පරිස්සමෙන්. හරිද? මොකද පරිස්සමෙන් කියලා කියන්නේ මේගොල්ලන් දවසකට 10 15 දිනකට පෙන්නන ඉතින් හිතන්නකො කෝටියක් වගේ පෙන්වන්න ඕනේ. ලක්ෂ 80ක් කෝටියක් කොහොමද පෙන්වන්න ඕනේ. එතකොට දවසකට 10 දිනකට කොහොමද මේ කෝටි 8ක් පෙන්වන්න පුළුවන්ද? ඒ වගේ මාසයකට ගත්තොත් එම් කොච්චර අවශ්‍ය වෙනවද? ඉතින් ඒ කියන්නේ අනිවාර්යයෙන්ම ඔයාට පෙන්නලා ඔයාගෙන් 10%ක් දාගෙන ඉතුරු 90% මේගොල්ලන් දාලා ඉවරලා ඔයාගේ වැඩේ ඉවරුනාට පස්සේ දවස් 3-4කින් මෙයා සල්ලි විත්ඩ්‍රෝ කරනවා. හරිද? විත්ඩ්‍රෝ කරලා එයාට බැලන්ස් කන්ෆර්මේෂන්ස් ඔක්කොම අරගෙන මෙයා විත්ඩ්‍රෝ කරලා දෙනවා. විත්ඩ්‍රෝ කරලා තව කෙනෙක්ට යූස් කරනවා. ඉතින් මේක සාර්ථක නෑ. අනිත් එක දැන් මේ දවස්වල ලොකුවට බැංක් එක චෙක් වෙනවා. බැංක් එක විතර නෙමෙයි බැංකේ බැලන්ස් එක විතර නෙමෙයි හිස්ටරි එක චෙක් කරනවා. කොච්චර කල් ඇත්තටම තියලා තියෙනවද මේ බැංකේ කියන. හරිද? ඉතින් ඒ නිසා හරි තැනකට යොමු වෙන්න මම නම් මගේ අයිඩියා එක නම් ඔයා මේ රාජකාරිය බාර දෙන්න ඔයාගේ ડોකියුමන්ට් එක කරන ඒජන්සියට. මොකද ඒගොල්ලන් අනිවාර්යෙන් ඔයාගේ ડોකියුමන්ට් එක රෙස්පොන්සිබල්. හරිද? එයා අනිවාර්යෙන්ම ඔයාගේ වීසා එකට ඔයාගේ ડોකියුමන්ට් එකට වීසා එක ගන්න ඕනේ. එහෙම නැත්නම් මොකක් හරි ප්‍රශ්නයක් වුණොත් ආන්සර් කරන්න ඕනේ. මොකද මම එහෙම කියන්නේ හොඳට මතක තියාගන්න මොකක් හරි ෆේක් ડોකියුමන්ට් එකක්. හරිද? ෆෝර්ජරි ડોකියුමන්ට් එකක් අහුනොත් ඔයාගේ ෆයිනෑන්ස් එක හරි මොකක් හරි ඔය ડોකියුමන්ට් එක ඔයාගේ ෆයිනෑන්ස් එකේ බැංක් එකේ සල්ලි නැහැ කියලා කියන්නේ ඒක ෆෝර්ජරි ડોකියුමන්ට් එකක් විතර තමයි ගන්න. හරිද? එහෙම වුණොත් UK වගේ 10 years වලට බෑන් කරනවා. ඒ විතරක් නෙමෙයි ඔයා පේ කරන ටියුෂන් ෆී එක අපි කියමුකෝ පවුන් 8000ක් විතර ගෙවනවා. හරිද? පවුන් 8000ක් කියලා කියන්නේ කීයද? 8 වරක් 4 32 ලක්ෂ 32ක්. හරිද? ලක්ෂ 32ක් ඔයාට ආයි හම්බ වෙන්නේ නැහැ. හරිද? ඔයා ටියුෂන් ෆී එක ආයි රිෆන්ඩ් වෙන්නේ නැහැ. ඒ වගේම ඔයාට 10 years වලට බෑන්. එතකොට ඔයාගේ රට යන හීනේ පැත්තකින් තියලා ඔයාට ඒජන්සියත් එක්ක මරා ගන්න වෙනවා. මට කරපු දෙයට මට අනිවාර්යයෙන් මේ සල්ලි ටිකවත් අරන් දීපන් කියලා. ඒ නිසා ඔයගොල්ලන් හරි පරිස්සමෙන් ඔය කියන විදියට ඔයගොල්ලන් මේ නටන්න යන්න එපා. ඔයගොල්ලන් බුද්ධිමත් මිනිස්සු. ඔයගොල්ලන්ට දැන් ඉන්ටර්නෙට් එක through search කරන්න පුළුවන් මොකද්ද සත්‍ය. ඇයි මේ ටියුෂන් ෆීස් බැංක්ස් බලපෑ පෙන්නන්න කියන්නේ මේ රටවල් වලින්. ඒතොර ඒ හරහා ඔයගොල්ලන්ට common sense තියෙන්න ඕනේ. මේ වගේ තැන් වලින් කරොත් එම් භයානක වැඩක් කියන එක. හරිද? ඉතින් හරියට ඔයාගේ බැංක් එක පෙන්න ගන්න genuinely පෙන්නන්න. genuinely කියන්නේ ඔයාට genuine cash නැත්තම් genuine කෙනෙක් කරහා මේකට join වෙන්න. ඒ කියන්නේ ඔයාගේ වැඩේ ඉවරනකම් ඒ සල්ලි 100% එයා තියන්න ඕනේ. එතකොට තමයි එම්බසි එකකට කැප්චර් කරගන්න බැරි මේ සල්ලි කොහෙන් ආපු එකක්ද time to time මාරු වෙලා තියෙනවද zero කරලා තියෙනවද account balance එක කියන එක. මේක පටන් ගත්ත වෙලාවෙ ඉඳන් දවස් 28 UK වලට කතා කරනවා දවස් 28 තියෙන්න ඕනේ. ඊට පස්සේ ඔයාගේ වීසා යනකම් තියෙන්න ඕනේ. ආයේ එතනදී ඒක විත්ඩ්‍රෝ කරලා ඒකට against loans අරන් ඒ කතන්දර මොකුත් දැන් මොකද හිස්ටරිස් දැන් ඔක්කොම චෙක් වෙනවා. ඒක චෙක් කරලා තමයි දැන් ගොඩක් ඔය යුනිවර්සිටිස් වලට ඉන්ටර්වියුස් කෝල් කරන්නේ. හරිද? ඉස්සර අපිට තිබේ ප්‍රීකාස් ඉන්ටර්වියු එකක් විතර දැන් යුනිවර්සිටිස් ඉන්ටර්වියුස් දැන් හැම යුනිවර්සිටි එකක දාන ෆයිල් එකටම වගේ කෝල් කරනවා. ඉතින් කෝල් කරන්නේ ඔය ප්‍රශ්නට. මිනිස්සු ළමයා තමයි එයාගේ ෆයිල් එක සම්බන්ධ වෙවද? එයා දන්නවද? එයා කරන කෝස් එක, එයා දාලා තියෙන ෆයිනෑන්ෂල් එක, කොයි බැංකුවෙන්ද ඔක්කොම චෙක් වෙනවා. වට කන්වර්සේෂන් එකක් විතර ඉන්ටර්වියු එක ගියාට ඔක චෙක් වෙනවා. හරිද? ඒ නිසා ළමයි පරිස්සමින් වැඩේ හොඳයි. අර මිනිස්සු කරන දේ මම ඒගොල්ලන්ට මේ කියන්නේ නැහැ. හැබැයි ඔය කරන විදිය වැරදි. ස්ටාෆ් එකක් දාගෙන මේ ඇඩ්වර්ටයිස් කරගෙන ස්ටාෆ් එකක් දාගෙන ඇඩ්වර්ටයිස් කරන්න ඕනේ නැහැ. ස්ටාෆ් එකක් දාගෙන හැම ඒජන්සි එකකටම කෝල් කරන්න ඕනේ. කෝල් කරලා ඉවරලා ඔයගලන්ගේ ඉන්ට්‍රොඩක්ෂන් එක දෙන්න. එතකොට ඒජන්සි සරහා
කරනවද නැද්ද කියන එක තීරණය කරන්න පුළුවන්. මොකද ඔක මං හිතන විදිහට නොකරන්නේ ඇත්තටම ඔක ඒජන්සියට කෝල් කරලා ඒජන්සිය අනිවාර්යෙන් දැනගන්නවානේ. මෙයා කරන වැඩේ මෙයා 110ක් ළමයා ලව්ව ධම්මලි ඉවරලා 90ක් මෙයා දාලා ඉවරලා ළමයා මේ බැංකුවෙන් ගියාට පස්සේ සල්ලි ටික විත්ඩ්‍රෝ කරන්න පුළුවන්. ඒක ළමයා ලොකුවට ඔය ගැන දන්නේ නැහැනේ. හැබැයි ඒජන්සියකට ඔය ගැන කතා කරන්න බෑ. ඒජන්සිය ඔක දන්නවා. ඒ නිසා තමයි ඒජන්සි ටච් කරන්න බැරි මං හිතන්නේ මේගොල්ලන්ට. ඉතින් ඒ නිසා ඔක ළමයා වල්ලලා වැඩේ කරන්න හදන්නේ. අන්තිම අනේ ළමයි ප්ලීස්. මොකද ඔයගේ ෆයිල්ස් අපි ඕන තරම් දැකලා තියෙනවා. අන්තිමට වීසාස් රිජෙක්ට් කරගෙන වීසාස් නැති කරගෙන අපිට ආයේ ෆයිල් එක ගැන මොකක්වත් කරන්න බැරි තත්ත්වෙට මේ ළමයි මෙතනට එනවා. අන්තිමට අනේ සර් මේක කරලා දෙන්නකෝ. මෙන්න මේ ඒජන්සියෙන් මෙහෙම දෙයක් වුණානේ බලන්නකෝ කියන එක. අන්තිමට ඒජන්සියට තමයි වැරද්ද පටවන්නේ. ළමයා ගිහිල්ලා ඉවරලා ගණන් අඩුවට මේ වෙන තැන් වලින් ප්‍රයිවට් කරලා ඒජන්සියට බාර දෙනවා. ඒජන්සිය අති ෆයිල් මේ රිජෙක්ට් වුණාම ඊට පස්සේ ඒජන්සියට තමයි බයින්නේ. හැබැයි අර ෆයිනෑන්ස් එක නිසා වුණේ දෙයකට කියන්නෙත් නැහැ. එතකොට මේ අපිත් හිතනවා මේ ඒජන්සි කාර්යය මේක මේ බොරුවක් කරලා කියන. ඉතින් මේක හරි ඔයාගේ හැරවුම් ලක්ෂ්‍ය කර ඔයාගේ අනාගතය කරා යනදී හරි විදියට මේක කරගන්න. මේක එක කොහෙන් හරි මේක ෆෝල්ස් ડોකියුමන්ට් එකක් කරා මේ බ්ලොක් වුණොත් ඔයාලට කිසිම තැනක රටකට ආයි දාන්න බෑ. විශේෂයෙන් ෂෙන්ගන් සෙක්ටර් එකට දාලා අහුනොත් ආයි කිසිම ෂෙන්ගන් සෙක්ටර් එකට දාන්න බෑ. හරිද? ඕස්ට්‍රේලියා දාලා අහුනොත් ආයි ඉතින් ඒ පැත්තේ කිසිම රටකට ඔයාලට දාගන්න බෑ. UKත් එහෙමයි. ආයර්ලන්ඩුත් එහෙමයි. හරිද? ඉතින් හරි පරිස්සමට කරන්න මේක අර ඒගොල්ලන් අඩුවට කරනවායි කියලා ඉවරලා රුපියලක් 1.50ක වෙනසට ඔය ඒජන්සිස් වලට ඔම දෙන්න එපා. ඔයාගේ ෆයිල් එක කරන ඒජන්සියට මොක දෙන්න අනේ සර් මට මේක කරලා දෙන්න ඔයගලන්ට විශ්වාසවන්ත තැනකින් කියලා. ඒක මං හිතන්නේ ඇත්තටම සාර්ථකයි. ඔයාට මේ බයක් වෙන්න අවශ්‍ය නැහැ. මොන හරි ප්‍රශ්නයක් වුණත් ඒ ඒජන්සිය වග කියනවා. ඔයාගේ ෆයිල් එකට මොකද උනේ ඇත්තටම කියලා. හරි? එහෙනම් අය හම්බෙමු. Thank you.